ආයුබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබ කාලයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමස්ත සමාජය තුළ යంత్ర මන්ත්‍ර গুপ্ত විද්‍යා කටයුතු පිළිබඳව ආందోලනාත්මක කරුණු කාරණා මෑත භාගයේදී සිදුවෙන කාලවකවානුවක මේ වැඩසටහන තුලින් ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ සහ ඔබට ලබා දෙන පණිවිඩය වන්නේ ඇත්තටම මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වල සත්‍ය සහ අසත්‍ය භාවය පිළිබඳවයි. මම පළවෙනියෙන්ම ඉල්ලා සිටිනවා මෙම වැඩසටහන මුල සිට අගට නරඹලා ඔබේ අදහස් සියල්ල ඉදිරිපත් කරන ලෙස. මොකද වැඩසටහන තුලින් මම ඔබට විශේෂයෙන්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේතම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන පෞල් ප්‍රශ්න, ඒ වගේම පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ ප්‍රශ්න, විවාහ ජීවිතය ඇතුලේ ප්‍රශ්න, ඔබ මතු පිටින් දකින ගැටලුව ඔබට අවබෝධයක් තියෙනවා. ඔබ ගොඩක් වෙලාවට අද ගෙදරක අසමගිය, ඒ වගේම පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ දුරස්ත භාවයන් ඇති වෙන්න ප්‍රධාන හේතු ඔබ මතු පිටින් දකින හේතු කාරණා තියෙනවා. බොහෝ දුරට මේ යුග ජීවිතය අසාර්ථක වෙන්නත්, ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්නත් අද ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා මුදල්. මොකද බොහෝ දුරට මේ මුදල් කියන දේ නොමැතිවීම තුලින්, මේ ධන කියන ආකර්ෂණය නැතිවීම තුලින් මේ ඔයගොල්ලන්ගේ තියෙන ආදර සම්බන්ධතා බිඳ වැටෙනවා වගේම ඔයගොල්ලන්ගේ තියෙන යුග ජීවිතේ බිඳ වැටීම් සිද්ධ වෙනවා. පෞල් ජීවිත කඩා හිරෙනවා. ඒක තව ටිකක් විග්‍රහ කරලා කිව්වොත් අද මුදල් නැති නිසා, ආර්ථික ප්‍රශ්න නිසා ස්ත්‍රියට වේවා පුරුෂයාට වේවා දුර බැහැර රැකී ආරක්ෂා කරන්න සිද්ධ වෙන අවස්ථා ලැබෙනවා. ඒ වගේම තමයි විදේශගත වෙලා වෙනත් රට රාජ්‍යයන් වලට ගිහිල්ලා රැකී ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ රැකී ආරක්ෂා වලට ගියාම ඔබ අතර ලොකු දුරස්ත භාවයක් ඇති වෙනවා. මේ දුරස්ත භාවය නැති කරගන්න ඔබ කොතෙක් උත්සාහ කරත් ඒක දිනෙන් දින ඒ දුරස්ත භාවය වැඩි දියුණු වෙනවා. ඒ හරහා ඔබලාට සිද්ධ වෙනවා යම් යම් අනියම් සම්බන්ධතාවලට පටලැවිලා තමන්ගේ පෞල් ජීවිතය, තමන්ගේ ආදර සම්බන්ධතාවය බිඳ වැටෙන තත්ත්වයටපත් වෙන්න. ඔය එක හේතුවක් මත සිද්ධ වෙන දෙයක්. මේ ඔබ මුදල් ධනය සොයා යාමේදී තමයි ඔබට මේ කියන වේදනය, වෙන්වීම, වෙනස් වීම විශාල වශයෙන් අද සමස්ත සමාජයේ දකින්න ලැබෙන්නේ. ඒ එක්තරා හේතුවක් පමණයි. ප්‍රධාන හේතුවක් පමණයි. ඒ වගේම තමයි මානසික ආබාධ ආතතියින් නිසා ඒ පෞල් ජීවිත තුල, විවාහ ජීවිත තුල ඒ සුන්දරත්වය නැතුව ගිහිල්ලා වෙන්වීම, වේදනය වීම, ඡේදනය වීම, දුරස් වීම සිද්ධ වෙනවා. ඒකත් එක්තරා හේතුවක්. ඉතින් මේ හේතු ඔබ මතු පිටින් දකිනවා. අපිට අපේ ආදර සම්බන්ධතාවය කැඩුනේ මෙන්න මේ හේතුව නිසා. අපේ විවාහ ජීවිතය බිඳ වැටුනේ මෙන්න මේ හේතුව නිසා. ඒ වගේම අපිට ප්‍රශ්න ඇති වුණේ මෙන්න මේ හේතු නිසා. මම දැන් අපිට හේතු දෙකක් සඳහන් කරා. ඊළඟට මේ මත්පැන්, මත්ද්‍රව්‍ය වාගේ දේවල් වලට ඇබ්බැහිවීම මතත් යුග ජීවිත, පෞල් ජීවිත විනාශ භාවයටපත් වෙනවා. ඒ වගේම ආදර සම්බන්ධතා බිඳ වැටෙනවා. මෙන්න මේ මතු පිටින් දකින, ඔබ දකින, අපිට බොහෝ දෙනෙක් කතා බහ කරලා කියලා තියෙනවා අපේ ස්වාමි පුරුෂයාගේ මේ වාගේ මත්ද්‍රව්‍ය, මත්පැන් වලට ඇබ්බැහිවීම නිසා අපේ පෞල් ජීවිතේ විනාශ වුණා. ඒ වගේම දුර බැහැර රැකී ආරක්ෂාවකට ගිහිල්ලා ඒ ප්‍රදේශවලදී යම් යම් ආකාරයේ සම්බන්ධතා බැඳීම් ඇති කරගෙන අපි දෙන්න අතර දුරස්ත භාවය ඇති වුණා. ඒ වගේම මුදල් හොයන්න මම විදේශගත වීම නිසා මේ ප්‍රශ්න ඇති වුණා කියන ගැටලු අපිට ගොඩාක් පහුගිය කාලවකවානුව තුළ දකින්න අහන්න ලැබිලා තිනවා. අපි ගොඩාක් ඒ සඳහා පිළියම් සලස්සලා දීලා තිනවා. ඔබ මේ මතු පිටින් දකින ප්‍රශ්න ඔබ හේතුවක් කරගන්න දේ තමයි ඔන්න ඔය වගේ හේතුවක් තමයි බොහෝ දෙනෙකුට ඔය කියපු හේතු තුන තමයි පාදක වෙන්නේ තමන්ගේ ආදර සම්බන්ධතාවයේ බිඳ වැටීමට හෝ තමන්ගේ යුග ජීවිතේ බිඳ වැටීමට. හැබැයි ඔබ දකින මතු පිටින් දකින දේට වඩා අභ්‍යන්තරේ ඔබට නොපෙනෙන විශාල ප්‍රමාණයක් හේතු සාධක ඔබගේ ආදර සම්බන්ධතාවයේ බිඳ වැටීමට වේවා, යුග ජීවිතේ බිඳ වැටීමට වේවා බලපාන කරුණු තියෙනවා. විශේෂයෙන්ම මේ දේවල් ගැන විග්‍රහ කරොත් මොනවද මේ ඔබට නොපෙනෙන දේවල්?
ඒ තමයි ග්‍රහ පිහිටීම. දෙන්නෙක්ගේ පොරොන්දම නොගැලපීම. දෙන්නෙකුට දෙන්නෙක් නොගැලපීම. දෙන්නෙක්ගේ රාශි නොගැලපීම. ඝන නොගැලපීම. ඒ වගේම යෝනි නොගැලපීම. මෙන්න මේ වාගේ දේවල් සම්පූර්ණයෙන් කිව්වොත් තමන්ගේ තුලින් නොගැලපීම තුලින් මේ ભેදණය වීම, දුරස්ත වීම, වෙනස් වීම සිද්ධ වෙනවා. ඔය කියන කරුණු කාරණා කිසිවකටත් නැතිව තවත් කෙනෙක් ඔබලාගේ බැඳීමට ඒ බැඳීම බලාගෙන ඉන්න බැරුව, ඒ බැඳීම නිසා ඔබලාගේ දියුණුව දරා ගන්න බැරුව, ඔබලත් එක්කන් තියෙන ඊර්ෂ්‍යාවට, වෛරයට කොහොමද ඔබලට යම් ආකාරයේ නොපෙනෙන බලවේග හරහා බන්ධන, කොඩි වෙන, හුණියන් ආදී දේවල් ඔබලට සිද්ධ කරලා ඉවරලා ඔබලගේ ජීවිත වෙනස් කරන්න හේතු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියපු කරුණු කාරණා ඇතුලේ අද වෙනකොට ලංකාව පුරත් ලෝකේ පුරත් විශාල ප්‍රමාණයක් මානසික දුක් විඳිනවා. ජීවිතේ තමන්ගේ ආපු දියුණුව පවා කඩාකප්පල් වෙලා තමන් ඉතාමත් අසරණ භාවයට පත් වෙලා තියෙනවා. මෙන්න මේ අසරණ භාවයට පත් වුණාන් පස්සේ ඔබ විවිධාකාර ක්‍රමවේද උපයෝගී කරගන්නවා. ඔබ විවිධාකාර ක්‍රම කරලා බලනවා තමන්ගේ ජීවිත දෙක එහෙම නැත්නම් තමන්ගේ මේ කැඩිච්ච බැඳීම නැවත වතාවක් එකට එකතු කරගන්න. හැබැයි ඔබ දන්නේ නැහැ සමහර වෙලාවට ඔබ දන්නේ මතු පිටින් දකින කාරණාව පමණයි. ඔබට මේ අභ්‍යන්තරයේ සැඟ වෙලා තියෙන গুপ্ত කාරණාව පිළිබඳව ඔබට වැටහීමක් නැතුව ඔබ මේ අන්තර්ජාලයේ ඉන්න අයට ඔබගේ දුක කියලා ඔබ ඒ දුකට පිටක් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ පිළිබඳව මන අවබෝධයක් නොමැති කෙනෙකුට ඔබ මේ මොහොත වෙනකොට හසු වෙලා තියෙනවා නම් ඔබේ ඔබ හොයාගෙන ගිය ප්‍රශ්නෙට පිළිතුර ඔබට ලැබිලා නැහැ. ඔබට අනිවාර්යයෙන්ම තවත් අසරණ භාවයට පත්වීම තමයි ඒ තුලින් සිද්ධ වෙන්නේ. මොකද ඔබ පිළිතුරක් හොයාගෙන යන්නේ බොහොම අසරණ භාවයට පත් වෙලා. මානසික පවා බොහොම අසරණ භාවයට පත් වෙලා. ඔබ දකින්න ඕන කෙනෙකුට කතා කරනවා හැඩරුවෙන්, රූපෙන්, කතාවෙන් ඔබ එයාව තක්සේරු කරලා මැනලා ඔබ ඒගොල්ලන්ගෙන් පීඩක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔබට මේ පීඩ ලැබුණ අයත් ඇති, නොලැබුණ අයත් ඇති. මම මේ කියන්නේ නොලැබුණ අයට. නොලැබුණ අය මේ වීඩියෝ එක බලනකොට තීරණය කරන්න ඇයි මට වැරදුනේ? මගේ කරපු මට මේ වගේ ප්‍රශ්නයක් තිබිලා මම මේ ප්‍රශ්නේ විසඳගන්න ගිහිල්ලා ඇයි මට හරියට පිළියමක් කෙරුන්නේ නැත්තේ? ඇයි මගේ මේ කාර්ය සාර්ථකුන්නේ නැත්තේ? ඔබ එතනදී ඔබ මේ සිද්ධ කරපු ගුරුකම වශී බන්ධනයක් වේවා, හැරගිය කෙනෙක් එන්වීමක් වේවා, වෙන කොඩි විනයක් වුණීමක් බන්ධනයක් තියෙන එකක් ඉවත් කිරීමක් සිද්ධ කිරීමක් වේවා, ඔබ එතනදී තෝරාගත්ත ඔබගේ ගුරුනාංශය වේවා, ගුරුතුමා වේවා, සාමි වේවා, මෑණියෝ වේවා, කවුරු හරි මෙන්න මේ ශාස්ත්‍රය පිළිබඳව හරියාකාර අවබෝධයක් තියෙන කෙනෙක් එක්කද වැඩ කරේ කියන එක ඔබට පුළුවන් මේ මොහොතේදී දෙපාරක් මෙනෙහි කරලා බලන්න. ඒ බලලා ඔබ මේ වැඩසටහන මුල සිට අගට නරඹලා ඔබට පුළුවන් ඔබගේ කාරණාව මේ කියන කරුණු කාරණා පිළිගන්න පුළුවන්කමක් තියෙනවා නම් විශ්වාසය තහවුරුයි නම් ඔබට මේ ස්ථානෙට බාර කරලා ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න. විශේෂයෙන්ම গুপ্ত විද්‍යාව තුල අපි දකින දේ තමයි මම කලින් සඳහන් කරා ග්‍රහ බලපෑම් නිසා දෙන්නෙක් ભેදණය වෙන්න පුළුවන්, ඡේදණය වෙන්න පුළුවන්. ඒ වගේම කොඩි වෙන හුණියම් බන්ධන හරහා දෙන්නෙක් වෙන්වීමක් වෙන්න පුළුවන්, ભેදණය වීමක්, ඡේදණය වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම යක්ෂ, ප්‍රේත, පිසාච, අමනුෂ්‍ය බලපෑමක් හේතු කොටගෙන දෙන්නෙක් වෙන් වෙන්න පුළුවන්. ඒ වගේම කලු කුමාර දෝෂය, මදන යක්ෂ දෝෂය, මෙන්න මේ වැනි දෝෂයක් ස්ත්‍රියකට නම් කලු කුමාර දෝෂය වැදිලා තිබිලා මේ විවාහ ජීවිත තමන්ගේ ආදර සම්බන්ධතා බිඳ වැටලා තියෙන්න පුළුවන්. හැබැයි මේ පිළිබඳව පරීක්ෂා කරගන්නේ කොහොමද කියන එක ඔබට මේ මොහොතේදී ප්‍රශ්නයකට එන්න පුළුවන්. අන්න ඒ පරීක්ෂාව සිද්ධ කර ගැනීමේදී තමන්ගේ උපන් වේලාවට අනුව තමන්ගේ ජම්මේ ලැබපු ලග්නයට අනුව තමන්ට මේ ගත කරන කලදසාව ගැන බලලා ඉවරලා තමන්ගේ තියෙනා වූ ග්‍රහ දෝෂ, අපල දෝෂ පරීක්ෂා කරගන්න හැකියාව තියෙනවා ජ්‍යොතිෂ විද්‍යාවට අනුව. ඒ වගේම තමයි තමන්ගේ හස්තයේ ඇඳිලා තියෙනවා මේ සිකුරු මණ්ඩලය සහ මේ විවාහ මණ්ඩලය කියලා බලලා මේ හස්තරිකා ශාස්ත්‍රය සම්බන්ධයෙන්
හස්තරේඛා ශාස්ත්‍රයේ පැත්තෙන් ගත්තාම මේ හස්තයේත් ඔබේ මේ විවාහ ජීවිත තමන්ගේ කැඩීම් බිඳීම් වලට හේතු පාදක වන බාධක ස්ථාන ඒ වගේම නීච පීඨීම් අපිට අඳුරා ගන්න පුළුවන් මේ හස්ත පරීක්ෂා කිරීමේදී. විශේෂයෙන් පිරිමියෙක් නම් මේ දකුණු අත, ස්ත්‍රියක් නම් මේ වම් අත. මෙන්න මේ හස්ත රේඛා පරීක්ෂාව තුළනු අපිට මේ නොපෙනෙන ඔබට බලපාන දෝෂය අපිට සොයා ගන්න හැකියාව තියෙනවා. මම දැන් ක්‍රම දෙකක් කිව්වා. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව තමන්ගේ ග්‍රහ දෝෂ අපල දෝෂ තියෙන දේවල් පරීක්ෂා කරගන්න, තමන්ගේ ජීවිතේ කඩා වැටෙන්න හේතු පාදක වෙලා තියෙන දේවල් පරීක්ෂා කරගන්න බලා ගන්න පුළුවන්. ඒ වගේම හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව තමන්ට මේ දේවල් පරීක්ෂා කරගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ පරීක්ෂාවේදී දෝෂයට නිසක වශයෙන්ම පිළියම් තියෙනවා. මොකද මගේ ශාස්ත්‍රය මේ එහෙන් මෙන් ඇහිඳගත්ත ශාස්ත්‍රයක් නෙමෙයි, පාරම්පරිකව මම සිද්ධ කරගෙන යන ශාස්ත්‍රයක් මේක. මොකද මගේ ගුරු කුලයට බොහොම ලොකු ඉතිහාසයක් තියෙනවා. ඓතිහාසික යාපව පුරවරයට යාබදව තමයි මම මගේ දේවස්ථානයේ පවත්වාගෙන යන්නේ. එතකොට මගේ ගුරු කුලය ගැන කිව්වොත් මගේ මිත්තණිය මේ අහල ගම් හතටම අද කාලේ නම් වියෝජී, ඒ කාලේ නම් වින්නපු අම්මා කියන නාමය තමයි ඇයට පට බැඳලා තිබුණේ. එන්නේ ඒ යంత్ర මන්ත්‍ර ගුරුකම් විද්‍යාව උපයෝගී කරගෙන දරුවෙක් මේ ලෝකෙට ප්‍රසිද්ධ කිරීමේදී සිද්ධ කරන්නා වූ කරුණු කාරණා එවකට ඉතිහාසයේ මෙවැනි තාක්ෂණයක්, මෙවැනි දියුණුවක් නොතිබුණු කාලයක මගේ මිත්තණිය මේ ප්‍රදේශයට විශාල සේවයක් කරපු මිත්තණියක්. ඇයගේ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් මම. ඒ වගේම මගේ මුත්තත් මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් සම්බන්ධව කට්ටඩි වැඩ කරපු, ඒ වගේම විශේෂයෙන්ම ප්‍රදේශයේ ලොකු සේවයක් කරපු පරම්පරාවක් තියෙන පවුලකින් පැවතගෙන එන මෑත කාලේ මේ ශාස්ත්‍රය බාරගත්ත කෙනෙක් විදිහට තමයි මම වැඩ කටයුතු කරන්නේ. ඒ අයගෙන් ලැබුණා වූ දේව දායාදය තමයි මේ පුරාණ පුස්කොළ පොත්පත්වල අන්තර්ගත වෙලා තියෙනා වූ ඒ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. ඒ දේවල් තමයි මම කාලය තිස්සේ අත්හදා බලලා තියෙන්නේ. ඒ දේවල් තුලින් තමයි මම මිනිසුන්ට මේ මොහොත වෙනකොට ලෝකේ පුරා විසිරී පැතිරී සිටින විශාල සංඛ්‍යාවකට සාර්ථක ප්‍රතිඵල අරන් දීලා තියෙන්නේ. විශාල ගුරුකම් ප්‍රමාණයක් සිද්ධ කරලා දීලා තියෙනවා. විශාල ගුරුකම් ප්‍රමාණයක් අපි සාර්ථක ප්‍රතිඵල අරන් දීලා තියෙනවා. එතකොට මම ඔබට මගේ ඉතිහාසය ගැන පැහැදිලි කරා, මගේ ගුරුකුලය ගැන පැහැදිලි කරා. ඒ වගේම මේක පැවතගෙන එන්නේ කොහොමද කියන කරුණු කාරණා පිළිබඳව මම ඔබට පැහැදිලි කරා. ඒ වගේම ඔබගේ ගැටලුවක් ඔබ පරීක්ෂාවකට ලක් කරගන්නේ කියලා කොහොමද? ඒ වගේම ඔබ මේ පරීක්ෂාවකට ලක් කරගත්ත ගැටලුවට නිවැරදි පිළියමක් සකසා ගන්නේ කොහොමද කියන කරුණු කාරණාවල මම ඔබට අදහස් ඉදිරිපත් කරා. එතකොට මම කිව්වා ඔබට යම් කෙනෙකුගේ ග්‍රහ දෝෂ බලපෑම් තියෙන දේවල් පරීක්ෂාවකට ලක් කරලා ඒ සඳහා පිළියම් ලබා දීම තුලින් යම් කිසි ભેදනය වෙලා තියෙන ආරවුල් තියෙන ප්‍රශ්න තියෙන පෞල් ජීවිතයක් නැවත එකට එකතු කරන්න පුළුවන්. නොපෙනෙන පැත්තෙන් තවත් බලපාන අනවින පොඩිවින බන්ධන හදි වුණියන් නිසා මේ ජීවිතවලට එල්ල වෙලා තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන් ආකාරය පිළිබඳව පරීක්ෂාවට ලක් කරගන්නේ කොහොමද කියන එකත් මම ඔබට සඳහන් කරා. ඒ වගේම යම් යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ, කළු කුමාර, මදන යක්ෂ වාගේ දෝෂාන්ධකාර නිසා Tamanට ඒ වගේ තත්ත්වයක් උදා වෙලාද තියෙන්නේ කොහොමද කියන එක පරීක්ෂා කරගන්න අපිට හැකියාව තියෙනවා. ඔබට තියෙන්නේ මේ ස්ථානට කතා කරලා ඔබේ තොරතුරු අපිට ලබා දීලා හරියාකාරව රහස්‍යගතව මේ දේවල් ඔබට දැනගන්න පුළුවන්. ඒ වගේම මම ඔබට කියන්නම් මේ සඳහා කළ යුතු පිළියම් විශේෂයෙන්ම සමහර දේවල් තුන ඔබ කතා කරන සමහර දේවල් තියෙනවා ඔබගේ නිවසේ ඉඳලම ඉතාම සුළු කෙටි ක්‍රම මාර්ගයෙන් ඔබේ පෞල් ජීවිතය ඇතුලේ තියෙන ආරවුල් ටික විසඳ ගන්න හැකියාව තියෙනවා. සමහර ප්‍රශ්න තියෙනවා එවැනි ආකාරයට විසඳන්න පුළුවන් දේවල්. සමහර දේවල් තියෙනවා ඔබට තියෙන ග්‍රහාපල දෝෂය වෙනුවෙන් අදාළ පිළියම් සිද්ධ කරලා ඉවරලා ඔබේ ජීවිතය නැවත වතාවක් සාර්ථක කරලා දෙන්න. ඒ වගේම තමයි අර කියන දෝෂයක් අමනුෂ්‍ය පැත්තෙන් වූ වේවා ඒ වාගේ පැත්තෙන් එල්ලන අපි පරීක්ෂාව නිවැරදිව ලක් කරලා ඒට කළ යුතු පිළියම් පවා අපසතුව තියෙනවා. මෙන්න මේ දෝෂ හරණයෙන් පසු තමා දෙන්නෙකුගේ නාමයට නාමය ආකර්ෂණය වෙන්න වශී බන්ධනයක්
රූපෙට රූපය ආකර්ෂණය වෙන්න වශී බන්ධනයක්. ඒ වගේම කාමයට කාමය ආකර්ෂණය වෙන්න වශී බන්ධනයක්. ඔය කියන කරුණු කාරණා ටික ඔබට හරියට පිළියම් ටික මේ ස්ථානට කතා කරලා සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කියන දුරස්ත භාවයන් වලට අමතරව අද තවත් වර්තමානයේ අපිට ඇවිල්ලා තියෙන ගොඩාක් ප්‍රශ්න විශේෂයෙන්ම ධනපති පවුල් වලින් වගේම සාමාන්‍ය පවුල් වලින් විදේශගත වෙලා ඉන්න පවුල් වලින් දුප්පත් පවුල් වලින් අපිට ඇවිල්ලා තියෙනවා යොමු කරලා අපි ඉස්සලා දීලා තියෙන වගේ ප්‍රශ්න ඒ මොනවද කියලා කිව්වොත් විශේෂ එක ගේ ඇතුලේ ඉඳගෙන දෙන්න දෙමල්ලු වසර ගණනාවක් කිසිම ආකාරයේ සම්බන්ධතාවයක් බැඳීමක් පවත්වාගෙන යන්නේ නැහැ. මේ දෙපළ ජීවත් වෙන්නේ ලෝකෙට කසාද බැදපු ජෝඩුවක් හැටියට පෙනී සිටිනවා. නමුත් ඒ දෙදෙනා අතර කිසිම ආකාරයක කායික වශයෙන් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. එතනදී සිද්ධ වෙලා තියෙන දේ ඔබටත් මෙවැනි දෙයක් තියෙනවා නම් ඔබ වටහා ගන්න. එහෙමනම් ඒ දෙපළට දෙපැත්තට වෙලා තමන්ගේ ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. සමහර විට තමන්ට උප්පත්තිය ලැබලා තියෙනා වූ දරුවන්ගේ නාමයෙන් ඒ දරුවන්ට වෙන ලැජ්ජාවන් වළක්වා ගැනීමේ චේතනාවෙන් ඒ විදිහට ජීවත් වෙන අය ඉන්නවා. හැබැයි මේ දෙපළට අරවැනි දෝෂ බලපාන්නත් පුළුවන්. ඒ වගේම අනියන් සම්බන්ධතා නිසා එවැනි තත්යකට පත් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම යම් ආකාරයකින් කාම හිරබන්ධන වලට හසු වෙලා හිටියොත් ඔබට කවදාවත් සාර්ථක යුග ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබ එක ගෙදර හිටියත් එක ඇඳේ හිටියත් දෙන්නට දෙපැත්ත හැදිලා ජීවිතේ ගෙනියන්න සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයන් වලට එවැනි ඉරණමට ගොදුරු වෙච්ච සමහරක් අය අපෙන් මේ වෙනකොටත් ප්‍රතිකර්ම ලබාගෙන සාර්ථක ප්‍රතිඵල අරගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගෙන යනවා. එතකොට මේ මම කතා කරනකොට මේ පෞල් ජීවිතයක් වෙනස් වීමකදී තමන්ගේ ජීවිතයක හදාගන්නේ කොහොමද කියලා. ඔබ දන්නවද මේ පෞල් ජීවිතයක් මේ දෙන්නෙක් අතර බැඳීමක් දුරස් වුණාම ඒක ඔබට බලපානවා වගේම ඔබට ඍජුව ඔබට බලපානවා වගේම ඒක වක්‍රාකාරව ඔබේ පවුලට බලපානවා. ඒක වක්‍රාකාරව ඔබේ ගමට බලපානවා. වක්‍රාකාරව මේ රටට බලපානවා. එය කෙසේද බලපාන්නේ කියලා බලලා ඔබට විග්‍රහ කරොත් විශේෂයෙන්ම තමන්ගේ භාර්යාව වෙන් වෙලා ඉන්න ස්වාමි පුරුෂයෙක් ගැන ඔබ බලන්න. ඔබේ ගම් ප්‍රදේශයේ ඉන්න ඔබේ අසල්වැසියෙක් ඔබේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඔහු බොහෝ දුරට රැකී ආරක්ෂාවකට නිසියාකාරව යන්නේ නැහැ. තමන් අධික ලෙස මතට හොයබ්බැහි වෙලා මේ රටට වැඩදායි දෙයක් ඔහුගෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමා එවැනි තත්ත්වයන් වලට බැරෑරුම් ලෙස සිද්ධ වෙලා ඉන්න කාන්තාවක් දෙස බලන්න ඇයත් නොමගට ගිහිල්ලා මේ රටට මේ ගමට ඔබට ඔබේ පවුලට සේවයක් වෙන්නේ නැති තැනට පත් වෙලා ඇති. එයින් වක්‍රාකාරව අපේ රටේ සංවර්ධනයට මේ පෞල් ජීවිතයක් හරියට ලස්සනට ගෙදරක නැතිනම් ඒක වක්‍රාකාර ආර්ථිකයට බලපානවා. මන්ද සාර්ථකත්වයට නම් පැහැදිලි ලෙසම දෙන්නේ ගහට පොත්ත වාගේ හොඳ බැඳීමෙන් ඉන්න ඕන. ඒ බැඳීමෙන් හිටියොත් තමයි ඒ ගෙදරට ශ්‍රියා කාන්තාවගේ ආකර්ෂණ ශක්තිය ලැබෙන්නේ. මේ විශ්ව මෑණියන්ගේ ශක්තිය ලැබෙන්නේ. මොකද සතුට සම්පත තියෙන තැනට තමයි දෙවියන්ගේ බැල්ම ලැබෙන්නේ. නිතර දෙවේලේ කනස්සල්ලෙන් ඔබ පසු වෙනවා නම්, නිතර දෙවේලේ ඔබ අවැඩවල නිරත වෙලා සිටනවා නම්, නිතර දෙවේලේ ඔබ මානසික ආතතියෙන් පීඩනයෙන් සිටනවා නම් ඔබට නිරන්තරයෙන්ම ඔබට ඇල්ම බැල්ම වැටෙන්නේ යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ යනාදී අමනුෂ්‍ය බලවේගයි. ඉතින් මම හිතනවා මේ වැඩසටහන ඔබ මුල සිට අග වෙනකන් නැරඹුවා නම්, මේ දක්වා නැරඹුවා නම් ඔබට යම්කිසි අදහසක් අවබෝධයක් ලැබෙන්න ඇති, දැනෙන්න ඇති. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා සුවසක් අසරණ ජනතාවගෙන්, ඔබ අසරණ වුණාට පස්සේ ඔබ තවත් අසරණ නොවි ඔබේ ප්‍රශ්නට පිළියම හොයා ගන්නවා නම් ඔබ හරියාකාර මේ ශාස්ත්‍රයේ නියැලලා ඉන්න කෙනෙක් එක්ක වැඩ රාජකාරී කරන්න ඕන. මොකද හේතුව අද මේ මොහොත වෙනකොට විවිධ වීඩියෝ දර්ශන තුලින් මූණ පෙන්නලා වේවා, මූණ නැතුව වේවා, කතා කරගෙන වේවා, විවිධ ස්වරූපයෙන් විවිධ වේශ වලින් මෙය ව්‍යාපාරයක් බවට පත් කරගත්ත කණ්ඩායමක් විසිරලා පැතිරලා ඉන්නවා. ඒ උදවිය මගේ වීඩියෝ එක යටිනුත් මට පහර එල්ල කරයි කමෙන්ට්ස් වලින්. මොකද මම මේ දේවල් වලට බිය වෙන්නේ නැහැ. මොකද හේතුව මේ වගේ දෙයක් සමාජයට අපි අවබෝධ කරලා දෙන්න ඕන. එවැනි අයකින් ඔබ ප්‍රවේශම් වෙන්න.
විශේෂයෙන්ම මෙවැනි අයගෙන් ප්‍රවේශම් වෙන්න. ඔබට ඇති සමහර කෙනෙකුට ඇති මේ වෙනකොට යම් යම් අය විශ්වාස කරලා මුදල් දීලා ඒ මුදල් ඔවුන් ලබා ගත්තයින් පස්සේ ඔබට අවශ්‍ය සේවයක් පිටක් ලැබිලා නැහැ. ඔවුන් ඔබේ ටෙලිෆෝන් නම්බර එක බ්ලොක් කරලා ඇති. ඔබව මගහරිනවා ඇති. මෙවැනි ගැටලු තියෙන අය අපිට කතා කරන්න. අපෙන් පිටක් අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා නිසකයි. ඒ වගේම තමයි මගෙන් ඔබට ලබාගත හැකි සේවාවන් කටයුතු ගැන කිව්වොත් එහෙම විශේෂයෙන් තමන්ගේ උපන් වේලාවට අනුව ජම්මපත්‍රයක් නැති කෙනෙකුට ජම්මපත්‍රයක් සකසා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමන්ගේ ජම්මපත්‍රයට අනුව තමන්ගේ කලදසාව තමන් මේ ගත කරන වර්තමානයේ තමන්ගේ අනාගතය පිළිබඳව තමන්ට තියෙන දෝෂ මොනවද, තමන්ගේ දියුණුවට කළ යුතු දේවල් මොනවද, තමන්ට තියෙන බාධක මොනවද, හොඳයිද නරකයිද මේ කියන කරුණු කාරණා ඔබට හරියාකාරව බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ හස්ත රේඛා පරීක්ෂා කරගන්න. තමන්ගේ හස්තේ ඇඳිලා තියෙනා වූ ධන ආකර්ෂණය කොයි වගේද, තමන්ගේ විවාහ ජීවිතය කොයි වගේද, ඒ වගේම තමන්ට කොයි ආකාරයේ දේපල කුරුම කරගන්න පුළුවන් වෙයිද, තමන්ට මේ සමස්ත රටේ සමස්ත සමාජයේ ආකර්ෂණය කොයි ආකාරයට තමන්ගේ උප්පත්තියෙන් ඉරණමෙන් පිටලා තියෙනවද, ඒ වගේම තමන්ට නොපෙනෙන බලවේග තුලින් තමන්ට යම් ආකාරයක බලපෑමක් තියනවාද මේ කියන කරුණු කාරණා තමන්ට පරීක්ෂා කරගන්න සහ එවැනි පරීක්ෂාවකදී යම් ආකාරයක ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලු සඳහා පිළියම් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමන්ගේ භූමිය දියුණු වෙන්නේ නැත්නම් තමන්ගේ භූමියේ ඉදිකිරීම් කටයුතු නිමා කරගන්න බැරි නම් තමන්ගේ වෙළඳ ව්‍යාපාර කටයුතු දියුණු වෙන්නේ නැත්නම් තමන් දිනෙන් දින ප්‍රපාතයට වැටෙනවා නම් තමන්ට පුළුවන් මේ පිළිබඳව බලපවත්නා වූ දෝෂාන්ධකාර පරීක්ෂා වාගෙම තමන්ට දියුණුව සඳහා සර්ව ජනයාගේ ධනෙ ආකර්ෂණ ලබා ගන්න පුළුවන් ධන කේශරි යන්ත්‍ර වාගේ යන්ත්‍ර ඔබට පැලඳ ගන්න පුළුවන් සර්ව ජනයාගේ ආකර්ෂණය සකල ආකර්ෂණ ලබා ගන්න පුළුවන් මහා මාතාංගේශ්වරි යන්ත්‍රය වාගේ ඔබට ඔබේ නමට නැකතට ලග්නයට සුබ මුහූර්තයට ගැලපෙන පරිද්දෙන්ම ඔබට සකසාගෙන පැලඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට තියෙන කොඩිවින බන්ධන හූනියන් ඔබට සුව නොවන වෛද්‍යවරුන්ට පවා සොයාගත නොහැකි ආකාරي කොච්චර බෙහෙත් ගත්තත් ඒ බෙහෙත් වලින් කිසිම ගුණයක් නැත්නම් ඔබට පුළුවන් අපේගෙනුත් යම් ආකාරයක මෙවැනි පරීක්ෂාවක් කරලා ඒ গুপ্ত බලවේගයක් නිසා තමන්ට මේ තමන්ගේ ලෙඩේට ලබා ගන්නා ප්‍රතිකාර හරියන්නේ නැද්ද කියලා වල හිත පරීක්ෂා කරලා බලලෙවලා එවැනි පිළියම ඒ දේවල් වලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට ලැබෙන්න තියෙන වස්තුව තමන්ට ලබා ගන්න තියෙන පොළවේ මුතු මැණික් ආදිය වේවා, තමන්ට රිදි රත්තරන් වේවා, මේ වැනි දේවල් තමන්ට උරුමෙන් ලැබෙන්න තියෙනවාද, තමන් ඒවා ලබා ගන්නේ කොහොමද, ඒ දේවල් ආකර්ෂණය කරගන්නේ කොහොමද, පරීක්ෂා කරගන්නේ කොහොමද කියන කරුණු කාරණාත් තමන්ට හැකියාව තියෙනවා අපේ ස්ථානට කතා කරොත් ඒ පිළිබඳවත් විස්තර ලබා ගන්න සහ ඒ සඳහා අවශ්‍ය කරන නිවැරදිම පිළියම තමන්ට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමන්ට ජයග්‍රහණය සඳහා තමන්ට තව කෙනෙක් පරයා යන්න තමන්ට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ සඳහා තමන්ට විශේෂ ආකර්ෂණ යන්ත්‍ර අපි පළඳ ගැනීම කරන්න පුළුවන් අපෙන්. ඔය කියන ආකාර තමන්ගේ හැර ගියපු පෙම්වතා වේවා, පෙම්වතිය වේවා, සැමියා වේවා, බිරිඳ වේවා තමන්ට ඒගොල්ලන් නැවත වතාවක් තමන් ළඟට ගෙන්නගෙන සතුටෙන් ජීවත් වෙන ගමන් දියුණුව සකසා ගන්න පුළුවන් ක්‍රමවේද සහ විශේෂ බල ආකර්ෂණ තියෙන යන්ත්‍ර අපි ගාව බල ආකර්ෂණ ගුරුකම්, කෙම් සහිත ගුරුකම්, ඒ වගේම කෙම් රහිත ගුරුකම්, යාග හෝම මේ කියන සියලුම කරුණු කාරණා ඔබට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් මාගේ ස්ථානට කතා කරලා. ඒ වගේම ඔබට සතුරු ආක්‍රමණ තියෙනවා නම් මේ සතුරන්ට ඔබත් එක්කන් ඔබට මේ සතුරන් මොන ආකාරයකින්ම පරාජයටපත් කරන්න හැකියාවක් නැත්නම් නිතර මේ සතුරු උපද්‍රවම් ඔබට එල්ල වෙනවා නම් මෙන්න මේ සතුරන්ව ඔබේ පාරෙන් අයින් කරන්න පුළුවන් ඊටාම බලගත් කොඩිවින හූනියන් අපේ පරම්පරාවෙන් අපිට ලැබිච්ච දේවල් තියෙනවා. අපි ඒ තුලින් මෙතේ කාලයක් මිනිසුන්ට පිහිට වෙලා තියෙනවා. ඔබටත් එවැනි පිහිට ලබා ගන්න පුළුවන්. එකිනෙක සියලු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආර්ය අෂ්ටාංගික මන්ත්‍ර ශාස්ත්‍රයේ ඇත්තා වූ අෂ්ට කර්මයට අදාළ වෙන්නා වූ ගුරුකම් මාලාවක් මා සතුව මේ මොහොත වෙනකොට තියෙනවා. පළපුරුද්දෙන් සහ විශේෂයෙන්ම මේ දේවල් අත්හදා බැලීම තුලින් ලබා ගන්නා ලද පන්නරෙන් ඔබට මට පිට වෙන්න හැකියාව තියෙනවා. එහෙමනම් ඔබට තියෙන ගැටලුවක් ඇත්නම්
ඔබ මාගේ දුරකථන අංකය තිරේ දිස් වෙනවා. මේ දුරකථන අංකයට කතා කරලා ඔබ විශේෂයෙන් මාව සම්බන්ධ කරගන්න පළමු අවස්ථාවේ අපහසු වෙන කෙනෙකුට ඔබ වොයිස් මැසේජ් එකක් මාර්ගයෙන් ඔබගේ ගැටලුව යොමු කරන්න. ඉන්පස්සේ අපේ ස්ථානයෙන් ඔබට ලබා දෙන උපදෙස් පරිදි ඔබ මාව සම්බන්ධ කරගෙන ඔබේ වැඩ කටයුතු සිද්ධ කරගන්න. ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබ මේ ස්ථානයට ආවාසයේ ඔබට වැඩ රාජකාරී කරගන්න විවිධ භාවයෙන් පේන්න ඔබට මම යන්ත්‍ර මන්ත්‍ර කුරුකම් කරලා දෙන්න සූදානම්. ඔය හොර ගුරුනාන්සේලා හොර කට්ටඩිය වාගේ ඕම් කරා මේන් කරා කියන පුරුද්දක් මගේ නැහැ. යමක් කරනවා නම් මේ ස්ථානට එන කෙනාගේ අස්පනා පිට ඇස් ඉදිරි පිට තමන්ගේ කාරණාවට අදාළ පුද පූජා මාලාවන් සිද්ධ කරලා දෙනවා. ඒ වගේම විදේශගත කෙනෙකුට සජීවීව මමත් සමග සම්බන්ධ වෙලා තමන්ගේ වැඩ කටයුතු පුද පූජාවන් දැක බලා ගන්න අවස්ථාව සලසලා දෙනවා. එහෙමනම් උතුම් වූ බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ, ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාද ශක්තිය ලැබිලා මේ ලෝකේ බුද්ධත්වයේ පතා පෙරම් පුරන්නා වූ 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබිලා ඔබ කරන කියන සියලු කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.